Good morning everyone. Welcome to Anu Cake House. ස්ට්‍රෝබෙරි පිරුණු රසම රස මේ කේක් එක හදන විදිය බලමුද අද. ඉතින් මම මෙන්න මේ විදිහට කේක් බෝඩ් එක උඩට ග්‍රෑම් 500 බටර් කේක් එකක් මේ විදිහට තියාගෙන ඊට පස්සේ බටර් අයිසින් ඇප්ලයි කරගන්නවා. කේක් එක වටේට මම මේ විදිහට ලයින් එකක් පයිප් කරගන්නවා. ස්ට්‍රෝබෙරි ෆිලින් එකකින් තමයි මේ කේක් එක ෆිල් වෙන්නේ. ස්ට්‍රෝබෙරි ෆිලින් එක මම හදාගත්තේ ස්ට්‍රෝබෙරි එකට සීනි, කෝර්න්ෆ්ලවර්, ලුණු, දෙහි වතුර ඇඩ් කරගෙන හරියම ලේසි මේ ෆිලින් එක හදාගන්න. ඊට පස්සේ අනිත් කේක් එකත් මෙන්න මේ විදිහට මගේ කේක් එක උඩට තියාගෙන කේක් දෙක මැද අයිසින් එක මෙන්න මේ විදිහට ස්මූත් කරගන්නවා. ඊට පස්සේ මම කේක් දෙක බැලන්ස් කරගන්න බාබිකියු ස්ටික් අරගෙන මේ විදිහට කේක් දෙක මැදටයි වටේටයි එන විදිහට බාබිකියු ස්ටික් පහක් යූස් කරනවා. ඊට පස්සේ බටර් අයිසින් එකෙන් අපි කේක් එක ක්‍රම් කෝට් කරගන්න ඕනේ. එකට දෙක අනුපාතයට තමයි මම බටර් අයිසින් එක හදාගෙන තියෙන ක්‍රම් කෝට් කරන අයිසින් එක. හොඳට මේ විදිහට කේක් එක වටේටම අයිසින් එක ඇප්ලයි කරගෙන කේක් එක උඩටත් මෙන්න මේ විදිහට පයිප් කරගන්නවා මම අයිසින් එක. ඊට පස්සේ හොඳට ස්මූත් කරගන්න ඕනේ. කේක් එක වටේම කේක් ක්‍රම්ස් එන්නේ නැති විදිහට මෙන්න මෙහෙම ස්මූත් කරගන්නවා මම. කේක් එක උඩත් මේ විදිහට ස්මූත් කරගෙන මම මේ කේක් එක විනාඩි 10ක් ෆ්‍රිජ් එකට දාගෙන තමයි ෆයිනල් කෝට් එක ගන්නෙ. ෆයිනල් කෝට් එක කරගන්න. දැන් මම මේ කේක් එක විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියලා අරන් තියෙන්නේ. ඊට පස්සේ එකට 3 අනුපාතයට හදාගත්ත අයිසින් එකෙන් මේ විදිහට කේක් එක වටේම අයිසින් ලේ එකක් යන්න ඕනේ. හොඳට කේක් එකම කවර් වෙන විදිහට අපි මේ අයිසින් එක කරගන්න ඕනේ. ඊට පස්සේ ස්ක්‍රේප් එක අරගෙන මේ විදිහට කේක් එක වටේම හොඳට ස්මූත් කරගෙන ස්ටැන් තියෙන තැන් වලටත් අපි අයිසින් ඇප්ලයි කරගෙන නැවත හොඳට ස්මූත් කරගන්නවා. ඊට පස්සේ මම බ්‍රවුන් අයිසින් එකෙන් මේ විදිහට පයිප් කරගෙන ඉන්ක්ලූඩින් ස්ට්‍රෝබෙරිස් ටික තියාගන්නවා. මේ විදිහට ස්ප්‍රින්කල්ස් ටිකකුත් දාගෙන ඊට පස්සේ මම චොකලට් එකකින් පොඩි ඩෙකොරේට් එකක් කරගන්නවා. ඊට පස්සේ කේක් බෝඩ් එක උඩට වර්ඩ් එක දාගෙන ඊට පස්සේ මේ විදිහට චූටි මල් ටිකක් මම කේක් එක උඩට දාගන්නවා බ්‍රවුන් අයිසින් එකකින්. ඊට පස්සේ කේක් එක වටේට මේ විදිහට බෝඩ් එකක් යනවා. මේ වගේ චූටි මල් ටිකක් දාගෙන මේ ගෝල්ඩ් ලීව්ස් ටිකක් මම කේක් එකට ඇඩ් කරගත්තා. මේ තියෙන මගේ කේක් එකේ ෆයිනල් ලුක් එක. කමෙන්ට් කරන් යන්න ඔයාලගේ අයිඩියා එක.